වර්තමානයේ සංචාරකින් මටට පැමිණෙන විශේෂයෙන් තංගල් හිරිකැටිය පිහිම්බිය වැලිගම ආරුගම්බේ තියෙන අනවසර ඉදිකිරීම් ලෙස මේ වෙරළාසන්නේ තියෙන කඩවල් ඒ ඉවත් කරන ආණ්ඩුවක් විදිහට මේ සිදු කරන දෙයින් ව්‍යවසායකයා දිරිගන්නවනවා කියලා කිව්වට ඒක නෙවෙයි වෙන්නේ ඔවුන්ට යන්නමක් නැති වෙනවා කරන ව්‍යාපාරය නැති වෙනවා මේකට ඔබතුමා විශේෂයෙන් තංගල ප්‍රදේශයේ ගියා නේද හිරිකැට නැත්නම් මම දන්නේ මේ දැන්මල ඔගේ දෙපැත්තක් තියෙනවා දෙක පැත්තක් තමයි රටේ තියෙන නීති සහ රෙගුලාසි කියන කාරණේ අනිත් පැත්තෙන් ඇත්තටම අපි ව්‍යවසායකයා සහ කුඩා ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න ඕනේ ඇත්තටම ආණ්ඩුව නෙවෙයි සංචාරක ව්‍යාපාරය කරන්නේ ආණ්ඩුව ඇත්තටම කළ යුතු කාරණය තමයි මේකට අවශ්‍ය රෙගියුලේෂන්ස් හදන එක සහ එන සංචාරකයාගේ ආරක්ෂාව තහවුරු කරන එක සහ රටේ යටිතල පහසුකම් ටික සංවර්ධනය කළ දෙන එක. දහම් අධි පරිමාණයේ ව්‍යාපාරිකයෝ තමයි සංචාරක ව්‍යාපාරයේ අමාරු කාර්ය අල්ලගෙන ඉන්නේ. කියන්නේ මේ දැඩි නීති දාලා හිර කරන එක නෙවෙයි. හැබැයි යම් නියාමනයකට ලක් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් ආණ්ඩුවක් ක්‍රියාත්මක කළ යුතුයි. පහුගිය ආණ්ඩුවල අඩු වැඩි වශයෙන් සිද්ධ වුණත් මම හිතනවා ඊට වඩා සාර්ථකව ඒක කරන්න පුළුවන්.